හරි. එහෙනම් අපි අද කතා කරන්නේ ප්‍රස්ථාර ගැන. මෙන්න මේ කොටස් ටික අපි අද මේ කොටසින් ඉවර කරගන්නවා. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් කියන්නේ මොකක්ද කියන එකයි. මේවා ඛණ්ඩාංක තලයක අඳින විදිහයි. ඛණ්ඩාංක ටික ලකුණු කරගන්න විදිහයි. ඛණ්ඩාංකයක් කියන්නේ මොකක්ද කියන එකයි. ප්‍රස්ථාරයේ නැත්නම් ත්‍රිතය ඛණ්ඩාංක තලයක ලකුණු කිරීමයි. ඒ ප්‍රස්ථාරයේ m කියන්නේ අන්තක්ඛණ්ඩය කියන එකයි. අනුක්‍රමණය කියන එකයි. c කියන්නේ අන්තක්ඛණ්ඩය කියන එකයි. අපි ප්‍රස්ථාරයක ඛණ්ඩාංක ටික හොයාගන්න ටිකයි අපි මේ පාඩමේ අද ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි පටන් මේ විභාගයේදී ඉක්මනින් ලේසියෙන් මේ කොටස ඉවර කරගන්න. අපේ අරමුණ තමා දවස් දෙකක් වාගේ දවසක් විතර කාලයක් ඇතුළත ඔයාලට මේ ප්‍රස්ථාර ගාන සම්පූර්ණම තියරි ටික මොකවත්ම දන්නේ නැති කෙනෙකුගේ තියරි ටික මුල ඉඳන් කියලා දීලා එයාට ප්‍රස්ථාර ගානේ ලකුණු ටික ඔක්කොම ගන්න පුළුවන් විදිහට ඔයාගේ දැනුම සකස් කරලා දීම කෙටි ක්‍රම වලින් මේක හදාගන්න විදිහ කියලා දීම ප්‍රස්ථාර ගානට සම්පූර්ණ ලකුණු ටික ගන්න පුළුවන් විදිහේ වැඩසටහන මේක O level අත්වල යටතේ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ හින්දා මේක කිසිම විදිහකින් හිතන්න එපා. අපිට පරණ පන්තියේදී මෙහෙම ඒවා අදාළ කරගන්න එපා. ඔයාලා මේක හොඳට බලාගන්න. බලලා වැඩේට ලෑස්ති වෙන්න. මම මුලින් ඉඳන් ටිකක් වේගෙන් කතා කරගෙන යන්නම්. මම හිතනවා මේ වේගය ඔයාලට සරල වේගයක් වෙයි. හොඳට පුළුවන් වෙයි කියලා. right. අපි ඉස්තරෝම් ප්‍රස්ථාර ගැන කතා කරාම ප්‍රස්ථාර මේකෙදී අපි කතා කරන්නේ ඔයාලට මතක ඇති y සමානයි mx ආකාරය හා y සමානයි mx ධන c ආකාරය කියලා ප්‍රස්ථාර වර්ග දෙකක්. මේ ප්‍රස්ථාරය ගැන කතා කරාම මේකට කියන්නේ අපි සරල රේඛීය ප්‍රස්ථාර. සරල රේඛීය ප්‍රස්ථාර. රේඛීය ප්‍රස්ථාර. සරල රේඛීය ප්‍රස්ථාර. ඒ කියන්නේ මේකේ ප්‍රස්ථාරය ඇඳහම මෙන්න මේ වගේ සරල රේඛාවක් හම්බ වෙන ඒවාට අපි කියනවා සරල රේඛීය ප්‍රස්ථාර කියලා. මේ y සමානයි mx හා mx ධන c කියන එක දෙකක් නෙවෙයි එකක් බව හොඳට මතක තියාගන්න. මේකේ දෙකක් නෙවෙයි එකක් බව මතක තියාගන්න. මතක තියාගෙන අපි ඉස්සරහට යන දෙකම එකක් බව. ඒතකොට තේරෙයි මේක දෙකක් වශයෙන් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. අපි ඉස්සරෝම් බලමු අංක 1 කාට්සීය තලයක් නැත්නම් ඛණ්ඩාංක තලයක් කියන්නේ මොකක්ද කියලා. කාට්සීය තලයක් කියන්නේ සරලවම කිව්වොත් මෙන්න මෙහෙම මේ අතට ඇඳපු y කියන අක්ෂය. මේකේ බිඳුවේ ඉඳන් උඩට යනවා ධන. ඒ කියන්නේ 1 2 3 4 5 6 ආදී වශයෙන් ඉහළට ඔයාලට නම් කරගන්න පුළුවන්. මේක ඔයාගේ ප්‍රස්ථාරය අඳින්න ගන්න කඩදාසියේ ප්‍රමාණය අනුව ප්‍රස්ථාරයේ තියෙන ඉලක්කම් අනුව ඔයා මේකේ පරතරය ගන්න එක ප්‍රමාණාත්මකව හදාගන්න එක තීරණය කරන්න. ඔයාලා ඒ ගැන දැනටමත් දන්නවා. ඊට පස්සේ බිඳුවෙන් පල්ලෙහාට එනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ආදී වශයෙන් පල්ලෙහාට එන ඒවා ටික ඒ ආකාරයෙන් හැදෙනවා. ඔයාලා හොඳටම දන්නවා. හරිනේ. ඒ ටික ඔයාලා හොඳටම දන්නවා. ඍණ ලකුණු වලින් පල්ලෙහාට එන. මේකට කියනවා y අක්ෂය කියලා. y අක්ෂය කියලා. y අක්ෂයට ලම්බකව තිරස් දිශාවට y අක්ෂයේ බිඳුවේ රේඛාව හරහා බිඳුව හරහා යනවා තිරස් දිශාවට. මේකට කියනවා x අක්ෂය කියලා. x කියලා. x එකේ මේ අතට මේ පැත්තට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ආදී වශයෙන් වෙනස් වෙනවා අංක ටික 1 2 3 4 5 6 7 ආදී වශයෙන් ඉස්සරහට යනවා. මේ පැත්තට ආවහම ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ආදී වශයෙන් ලකුණු කරන්න පුළුවන්. මේකෙදී නීතියක් නැහැ y අක්ෂය හා x අක්ෂයේ එකම දුර ප්‍රමාණයන් ගන්න ඕනේ කියලා. එහෙම නීතියක් නැහැ. මේකකට කියනවා අපි මොකක් කියලාද? කාට්සියානු ඛණ්ඩාංක තලයක් කියලා. මේකේ හැම වෙලාවෙම y අක්ෂයේ බිඳුව හා x අක්ෂයේ බිඳුව එකම ලක්ෂය හම්බ වෙනවා. මෙන්න මේකට කියනවා බිඳුව ලක්ෂය කියලා. නැත්නම් මේකට කියනවා
මූල ලක්ෂය කියලා. මූල ලක්ෂය මතකද? මේකට මොකක් කියලාද කියන්නේ? බිඳුව ලක්ෂය. ඒක කියන්න අමාරු හින්දා අපි කියනවා මූල ලක්ෂය කියලා. මූල ලක්ෂය. ඒ කියන්නේ මින් ඉදිරියට ඔයාලට කොතන හරි මූල ලක්ෂය හරහා යන ප්‍රස්ථාරයක් කියලා තිබ්බොත් ඔයාලා දැනගන්න ඕනේ බිඳුව රේඛාව බිඳුව ලක්ෂය කැපෙන ප්‍රස්ථාරයක් තමයි මූල ලක්ෂය හරහා යන ප්‍රස්ථාරය. එතකොට මේ ටික ඔයාලට පැහැදිලි. මම මෙතනින් තවත් පියවරක් ඉදිරියට තියෙනවා ඛණ්ඩාංක ලකුණු කිරීම. ඛණ්ඩාංක ලකුණු කිරීම කියන්නේ අපි මේ කාර්සියානු ඛණ්ඩාංක තලය ඇතුලේ මොකක් හෝ ලක්ෂයක් නම් කරොත් අපි හිතමු අපිට පහසු වෙන්නේ මෙන්න මෙහෙම මේ පැත්තේ මේ පැත්තේ මම මාක් කරලා ගන්න මගේ එකේ කොටු නැති නිසා ඔයාලට හම්බ වෙන කඩදාසියේ කොටු තියෙනවා මෙන්න මේ A කියන ලක්ෂය. A කියන ලක්ෂය නම් කරලා තියෙනවා. දැන් A කියලා ලක්ෂයක් අපි හඳුනාගෙන තියෙනවා. මෙයාගේ පිහිටීම කියන්න ඕනේ. ඛණ්ඩාංක තලය ඇතුලේ මෙයාගේ පිහිටීම කියන්න ඕනේ. පිහිටීම කියන එක තමයි අපි කියන්නේ ඛණ්ඩාංක ලකුණු කිරීම නැත්නම් ඛණ්ඩාංක හඳුනා ගැනීම කියලා. ඛණ්ඩාංකේ හඳුනා ගන්න පුළුවන් වෙනවා නැත්නම් ඛණ්ඩාංකේ ලකුණු කරන්න පුළුවන්. ලකුණු කරනකොට මෙන්න මෙහෙම ලකුණු කරා එකක්. මම තවත් එකක් ගන්නම්. B කියලා ලක්ෂයකුත් ගන්න. B කියන එක අපි හිතමු මේ පැත්ත මෙතෙන්ට ගන්නවා කියලා. කොතෙන්ටද? මෙතෙන්ට ගමු B කියන එක. දැන් B කියන ලක්ෂය තියෙන්නේ මෙන්න මෙතන. B කියන ලක්ෂය. දැන් A හා B ලක්ෂ දෙකක් ලකුණු කරගෙන තියෙනවා. මෙන්න මේ ලක්ෂ දෙක අපි A ලක්ෂය ගැන කියන්න ගියොත් මෙයා කියද්දි හැම වෙලාවෙම මෙයා ලියද්දි අපි දැනගන්න ඕනේ ලියන රටාවක් තියෙනවා. රටාවක් කියන්නේ අපි මේක ලියන්න භාවිතා කරන පොදු වූ නීතියක් තියෙනවා. මොකද්ද පොදු නීතිය? ඇයි පොදු නීතියක් හදාන්න තියෙන්නේ? එක එක්කෙනා එක එක විදිහට ලියන්න ගියොත් මේවා හඳුනා ගන්න අමාරුයි. ඒ නිසා ඔක්කොටම පොදු සම්මතයක් හදාන්න තියෙනවා. සම්මතය තමයි අංක 1 ඉස්සරෝම x අක්ෂයත් දෙවනුව y අක්ෂයත් ලියලා වරහණක් තුල ලියලා තිබ්බොත් අපි දැනගන්න ඕනේ මේ ප්‍රස්ථාරවල මේ ලියලා තියෙන්නේ ඛණ්ඩාංකයක් කියලා. එතකොට xy කියලා ලියන්නේ නැහැ පුතේ මෙතනදී. මෙතනදී මොකද්ද? ඉස්සරෝම ලියන්නේ x අක්ෂයේ ඛණ්ඩාංකය. අපි ඒට ලියුවොත් ඒකේ x අක්ෂයේ කැපෙන ලක්ෂ්‍යෙ මෙන්න මේ x ගේ මෙන්න මේ තියෙන්නේ 2 කියන රේඛාව. ධන 2 කියන රේඛාවේ x ගේ ධන 2 කියන රේඛාවේ තමා ඒ ලක්ෂ්‍යය පිහිටලා තියෙන්නේ. කොතනද පිහිටලා තියෙන්නේ? y ගේ ධන 3 කියන රේඛාවට සාපේක්ෂව සමානව. එහෙනම් y ගේ ධන 3යි. මෙන්න මෙහෙම ලිව්වහම මේකට කියනවා ඛණ්ඩාංකයක්. ඛණ්ඩාංකයක්. ඒ ලක්ෂයේ ඛණ්ඩාංක. ඔයාලට දැන් ඛණ්ඩාංකය හඳුනා ගන්න මම තව දුරටත් කියන්න ඕනේ 2 3 කියාගෙන යන්න ඕනේ. ඛණ්ඩාංකය පුළුවන්. අපි ගමු උදාහරණයක් වශයෙන් B ලක්ෂය. B ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්න ගමු. B ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්න ගියොත් අපි දන්නවා x, y තමා වරහන් ඇතුළට එන්න ඕනේ. ඒ හින්දා B ලක්ෂයට අපි ගත්තොත් B ගේ x එක ගන්න ගියොත් B ගේ x එක කියන්නේ මේ කීයද? ධන 3 කියන ඛණ්ඩාංකය හරහා තමයි යන්නේ. එහෙනම් ඉස්සරෝම ධන 3යි ක්‍රමාවක් දානවා. ඊට පස්සේ අපි ගන්නවා එයා B ඉන්නේ y ගේ කීයද? y ගේ ඍණ 2. එහෙනම් ඍණ 2යි වරහන වහනවා. මේක තමයි B ලක්ෂයේ ඛණ්ඩාංකය. ඔයාලට දැන් තේරෙනවා ඇති ඛණ්ඩාංකයක් ලකුණු කිරීම. ඒ කියන්නේ x අක්ෂයයි y අක්ෂයයි භාවිතා කරලා ඛණ්ඩාංකයක් ලකුණු කර ගැනීම. ඔයාලට කොහේ හරි තැනක අපි හිතමු C කියන ලක්ෂය නම් කරන්න දීලා තියෙනවා. කොතනද? C කියන ලක්ෂය නම් කරන්න දීලා තියෙනවා. මෙන්න මෙහෙම කියලා. කොහොම කියලාද? C කියන ලක්ෂය නම් කරන්න දීලා තියෙනවා. අපි හිතමු කොහොමද? ඍණ 2 ධන 5 තියෙනවා නේද අපි? ඔව්. ඍණ 2 ධන 5 C කියන ලක්ෂය නම් කරන් තියෙනවා. ඔයාට සිද්ධ වෙනවා ඉස්සරෝම ඍණ 2 හොයාගන්න. x ගේ ඍණ 2 හොයාගන්න. මෙන්න තියෙනවා. එහෙනම් x ගේ ඍණ 2 කොහොමද? මෙන්න මේ ඔස්සේ x ගේ ඍණ 2 පිහිටලා තියෙන්න ඕනේ. හරිනේ. රේඛා කෙලින් ඔයාට ලකුණු කරගන්න පුළුවන්. ඔයාට හම්බෙන්නේ කොටු සහිත කඩදාසියක්. ඒකේ ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා y ගේ ධන 5 කොහෙද තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ y ගේ ධන 5. එතකොට අපිට මේ ලක්ෂය නම් කරන්න වෙන්නේ කොතනද? මෙන්න මේ කැපිලා යන තැන C කියලා. කැපිලා යන තැන C කියලා ලකුණු කරන්න. එතකොට ඔයාට දැන් ඛණ්ඩාංකයක් හඳුනා ගන්න පුළුවන්. ඛණ්ඩාංකයක් ලකුණු කරන්න පුළුවන්. ඔය තියරි එක තමයි ඔතන තියෙන්නේ. ඔතනින් එහා ලොකු දෙයක් නැහැ. දැන් අපි
ඊළඟට යමු මොකද්ද මේ කාර්සියානු කණ්ඩාංක තලයක අපි කතා කරේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර කියලා එකක් යටතේ අනිත් එක තව එකක් තියෙනවා ඔයාලට උගන්වද්දි y සමානයි mx කියලා දෙකකට උගන්වන්න ඕනේ එකක් කියලාම ගත්තාම ලේසියි කිව්වා මේකෙදි මොනවාද මේ කියන ඒවා අපි බලමු ප්‍රස්ථාරයක් ඇඳගෙන මේ පැත්ත ඍණ. ඔයාලට මතකයි මෙතන බිංදුව නැත්තම් මූල ලක්ෂය 1 2 3 4 5 6 ආදී වශයෙන් මේවා ඍණ. y අක්ෂයේ ඍණ. මේ පැත්ත y අක්ෂයේ ධන. අපිට හම්බ වෙලා තියෙනවා ප්‍රස්ථාරයක් මේ විදිහට. අපි හිතමු මෙයා ගිහිල්ලා තියෙනවා ඔන්න ඔය විදිහේ ප්‍රස්ථාරයක්. එතකොට මෙයා දැනට කොතනද ඉන්නේ? මෙන්න මේ y සමානයි mx ධන c ආකාරයේ කියනකොට මෙන්න මෙයාගේ මේ c කියන්නේ මෙන්න මෙයාට මේ ලක්ෂය තමයි c කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? c ලක්ෂය සමානයි මෙයාට කියනවා අන්තක්ඛණ්ඩය කියලා. අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය කියන්නේ ප්‍රස්ථාරය y අක්ෂය ප්‍රස්ථාරය මගින් ඡේදනය වන ලක්ෂයට කියනවා අන්තක්ඛණ්ඩය. ඒ කියන්නේ c කියන්නේ ප්‍රස්ථාරයේ හැම වෙලාවෙම y අක්ෂයේ කපාගෙන යන තැනට තමයි අපි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. එහෙනම් මේ ප්‍රස්ථාරයේ අපේ මෙයාගේ c ගේ වටිනාකම ඔයාට කීයයි කියලා ලියන්න පුළුවන්. ධන 2යි කියලා ලියන්න පුළුවන්. c ගේ වටිනාකම ධන 2යි කියලා ලියා ගන්න පුළුවන්. එතකොට බැරිවීමකින් හරි අපි අඳින ලද ප්‍රස්ථාරයක මෙන්න මෙතන මූල ලක්ෂය හරහා ගිය ප්‍රස්ථාරය. අන්න ඒ වෙලාවේ යාගේ අන්තක්ඛණ්ඩේ බිඳුවයි. එතකොට අපට හම්බ වෙනවා මේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක මෙයා බිඳුවයි නම් mx ධන බිඳුව හෝ ඍණ බිඳුව කියලා එකක් නැහැ. ඒ හින්දා බිඳුවයි ධන. එතකොට අපට හම්බ වෙනවා y සමානයි mx කියලා ප්‍රස්ථාර වර්ගයක්. ඒ කියන්නේ mx කියන ප්‍රස්ථාර හැම වෙලාවෙම මූල ලක්ෂය හරහා යන. ඒක විශේෂ කරලා අපි වෙනම ඉගෙන ගන්න ඕනේ නැහැ කිව්වේ හින්දා. අපේ ප්‍රස්ථාරයක y අක්ෂයේ කැපෙන ඕනෑම ලක්ෂයක අගය c ට සමානයි. y අක්ෂයේ කැපෙන ඕනෑම ලක්ෂයක අගය c ට සමානයි. ඒ කියන්නේ මෙතන y අක්ෂයේ කැපිලා ගියොත් එයාගේ ඍණ 2යි. මෙතන y අක්ෂයේ කැපිලා ගියොත් එයාගේ ඍණ 6යි. මෙතන y අක්ෂයේ කැපිලා ගියොත් එයාගේ ධන 5යි වශයෙන් අපිට මොකද්ද හොයාගන්න පුළුවන්? ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය හොයාගන්න පුළුවන්. එහෙනම් MCQ නැත්නම් අර අපිට කෙටි ප්‍රශ්නවලදී MCQ නෙමෙයි කෙටි ප්‍රශ්නේ තියෙන්නේ. කෙටි ප්‍රශ්නවලදී මොකද්ද වෙන්නේ? ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය අහන වෙලාවක දීලා තියෙන රූප සටහනක y අක්ෂයේ කැපෙන ඕනෑම වෙලාවක් ඒක තමයි අන්තක්ඛණ්ඩයට සමාන වෙන්නේ. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ මේකේ m කියන එක්කෙනා. m කියන්නේ කාටද? m කියන්නේ පුතේ මෙන්න මේ ප්‍රස්ථාරයේ මේකේ ගත්තොත් මෙන්න මෙහෙම ඇන්දොත් අපි මේක මෙහෙම ගමු. මෙතෙන්ට එකල් අපැහැදිලි නම් මම ටිකක් මකලා රූපය ආය අඳින්නම් මේ ටික ඔක්කොම නෙවෙයි මේ ටික මකලා දාමු. මකලා දාලා අපි වැඩේට බහිමු. මෙන්න මේ ප්‍රස්ථාරයේ අපි අන්තක්ඛණ්ඩය හරි මොකද්ද අනුක්‍රමණය. m කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ හැම වෙලාවෙම ප්‍රස්ථාරයේ ආනතිය ඇල වෙලා තියෙන කොච්චරද? හැඩ වෙලා තියෙන කොච්චරද? හැම පැත්තටම නෙමෙයි කොයි පැත්තටද? ප්‍රස්ථාරයේ
x අක්ෂයේ ධන දිශාවට ආනත වෙලා තියෙන්නේ කොහොමද කියන එක තමයි හොයාගන්නේ. අපිට හරි. අපි කතා කරගෙන හිටියේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය අපි ඕකේ කරගත්තා. ඒ කියන්නේ y අක්ෂයේ කැපෙන ලක්ෂය මෙතන අන්තක්ඛණ්ඩය කියලයි. ඒ ටික අපි හොයාගත්තා ඕනෑම වෙලාවක y අක්ෂයේ කැපෙන ලක්ෂය අන්තක්ඛණ්ඩය. දැන් අපි m කියන එකට උත්තරයක් හොයාගන්න යන්නේ. m කියන්නේ මොකක්ද? m කියන්නේ මොකක්ද කියලා හොයාගන්න ගියාම m කියන්නේ පුතේ අපි සලකනු ලබන. අපි හිතමු මෙතන මෙන්න මේ ලක්ෂයයි සැලකිල්ලට අරන් m කියන්නේ ඇත්තටම ප්‍රස්ථාරය x අක්ෂයේ ධන දිශාවට දක්වන නැමියාව ආනතිය. ඒ කියන්නේ මේ පැත්තට කොහොමද මෙන්න මේ කෝණය කියන එක තමයි ඇත්තටම ගන්නෙ. අපි මේ කෝණය කියන එක කතා නොකර ඒ පැත්තට තියෙන ආනතිය හොයාගමු. ආනතිය කියන්නේ අර බැස්ම. මෙන්න මේ ටික තමයි අපි හොයාගන්නේ. මේ කොච්චර ඇදයක් තියෙනවද ආනතියක් තියෙනවද පල්ලමක් තියෙනවද කියලා. ඒක හොයාගන්න යනකොට අපිට ඒක හොයාගන්න ක්‍රමය තමයි මෙන්න මේ ලක්ෂ දෙකක් නම් කරගන්න. මේක 1 කියලයි මේක 2 කියලයි. නම් කරගෙන අපි මේ ලක්ෂ දෙකේ ඛණ්ඩාංක දෙක ලියා ගන්නවා. ඒ කියන්නේ මේක y2 කියලා. ඒ කියන්නේ දෙවෙනි ලක්ෂය නිසා y2 මේක පළවෙනි ලක්ෂයෙන්ද y1. y1 කියන්නේ අපේ එකේ හැටියට ධන 2යි y2 කියන්නේ ධන 4යි. පැහැදිලිද? ඒ වගේම x ටත් හොයාගන්න යනවා. x දෙනම් කීයද? x1 කියන්නේ බිඳුවයි මේ විදිහට x2 කියන්නේ කීයද වෙලා තියෙන්නේ? ධන 3යි. ඔන්න ඔය ටික තමයි ලක්ෂ දෙක. මේක අපි හොයාගන්නේ y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 කියලා. y2 කියන්නේ අපි දන්නවා y2 වටිනාකම කොච්චරද? 4යි. 4 ඍණ 2 බෙදීම x2 කියන්නේ 3 ඍණ බිඳුවයි. එතකොට අපිට උත්තර එනවා 2 බෙදීම 3යි කියලා. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය වෙනවා 2 බෙදීම 3ක්. එතකොට අපිට මේ ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න ගියොත් y සමාන mx ධන c නිසා y සමානයි m කියන්නේ 2 බෙදීම 3යි x ධන 2යි. මේක තමයි ප්‍රස්ථාරයේ සමීකරණය. මේ විදිහම තමයි සියල්ලම. ඊට පස්සේ ඔයාලට තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. ප්‍රස්ථාරයේ මේ පැත්තට හැරුණු. ඒ කියන්නේ අපේ මේ ප්‍රස්ථාරයේ මේ පැත්තට ගියොත්. එතකොට ලොකු කතන්දර ගැන හිතන්න එපා. ඔයාලා ඒකෙත් ලක්ෂ දෙකක් තෝරාගෙන මෙන්න මේ විදිහට හදාගන්න. මතක තියාගන්න දැනට විතරක් මතක තියාගන්න. මේකේ ගද්දි මෙතන ගණන්නේ මේ විදිහටම තමයි. මේක y2 කියලා ගන්න. හැබැයි ඇත්තටම මේක y1 මේක y2 වෙන්නේ. එහෙම නැතුව දැනට කමක් නැහැ y1 කියලා. මේක එතකොට මොකද්ද? x2 x1 කියලා අරගෙන මේ අර විදිහටම ආදේශ කරලා ඛණ්ඩාංක ටික හොයන්න මෙහෙම ගිහිල්ලා ඛණ්ඩාංක ටික හොයලා මොකද්ද? අනුක්‍රමණය හොයන්න. හැබැයි ඉස්සරහින් මතක ඇතුව ඍණ කියලා දාගන්න. ඍණ. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ ඔයාලා ගන්න මෙන්න මෙතනයි නම් ආනතිය හොයාගන්න ලක්ෂ දෙක හොයාගන්නේ ඍණ කියලා දාන්න මතක තියාගන්න. මේ දෙපැත්තේ නම් ධන කියලා දාන්න මතක තියාගන්න. එච්චරයි ප්‍රශ්නේ. ඊට පස්සේ අපි ඊතුරු කොටසට යන්. මේකේ දැන් අපි දැනට දන්නවා දීලා තියෙන ප්‍රස්ථාරයක අනුක්‍රමණය හොයාගන්න, අන්තක්ඛණ්ඩය හොයාගන්න, ප්‍රස්ථාරය මොකද්ද, ඛණ්ඩාංක මොකද්ද? ඊට වේගෙන් ඉක්මනින් මේ තියරි ටික ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා. අපි මෙතනින් එහාට යන් කියන්නේ අපිට දැන් දීලා තියෙන ප්‍රස්ථාරයක නැත්තම් දීලා තියෙන සමීකරණයකට අනුව ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ. අපි එතනදී මොකද්ද කරන්නේ? ඒ ටික ඉක්මනින් කතා කරලා බලමු. එතනදී මොකද්ද කරන්න කියන එක ඉක්මනින් කතා කරලා බලමු. මොකද්ද අපිට දීලා තියෙන සමීකරණය? අපි හිතමු අපිට දීලා තියෙනවා y සමානයි 2x ධන 5 කියන සමීකරණය. ඒ කියන්නේ 5 කියන සමීකරණයට ප්‍රස්ථාරය අඳින්න කියලා තියෙනවා. ඛණ්ඩාංක තෝරාගන්නලු මෙන්න මෙහෙම දීලා තියෙනවා. ඍණ 3ට වැඩිය විශාලයි හා සමානයි බිඳුව ඊළඟට
ධන 3. හරිනේ. මේකෙන් කියන්නේ ඔයාලා ඛණ්ඩාංක තෝරා ගන්න ඕන 3 ඉඳන් 3 දක්වා. ඛණ්ඩාංක තෝරා ගන්න ඕනේ 3 ඉඳන් 3 දක්වා. ඒ කියන්නේ අපිට මෙතන ඛණ්ඩාංක ගන්න වෙන්නේ x සඳහා අගයන් තෝරා ගන්න වෙන්නේ ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව හා 1 2 3 කියන ආදී වශයෙන් ඛණ්ඩාංක ටික x ට තෝරා ගන්න වෙනවා. x හරි. එහෙනම් ඔයාලට x ගේ ඛණ්ඩාංක ටික කිසි අවුලක් නැහැ තෝරාගෙන ඉවරයි. හැබැයි x ගේ ඛණ්ඩාංක තෝරාගත්තා කියන්නේ ප්‍රස්ථාරය අඳින්න පුළුවන්ද? තවම අඳින්න බැහැ. එහෙනම් අපි ප්‍රස්ථාරය අඳින්න නම් y සඳහා ඛණ්ඩාංක තෝරා ගන්න ඕනේ. y සඳහා ඛණ්ඩාංක තෝරා ගන්න තියෙන විදිය අපිට හදා ගන්න තියෙන ලේසිම විදිය තමයි සමීකරණයට ආදේශ කිරීම. අපි ආදේශ කරනවා x සමානයි ඍණ 3යි කියන ඛණ්ඩාංකය x ගේ ඛණ්ඩාංකය සමීකරණයට ආදේශ කරනවා 2x ධන 5. දැන් අපි මොකද්ද කරන්නේ? y සමානයි 2x වැඩි කිරීම ඍණ 3. අපි ඍණ 3ෙන් වැඩි කරලා ඒක එකතු කරන්න ඕන ධන 5ට. මෙතනදී නිකිල ගුණිත ඒවා හොඳට දන්නවා. ඒ හින්දා වැඩේ අවුලක් වෙන්නේ නැහැ. ඍණ දෙවරක් ධන දෙවරක් ඍණ 3යි කියන්නේ ඍණ 6යි ධන 5යි. මෙතනදී නිකිල එකතු කිරීමක් තියෙන්නේ ಜಾති දෙකක. එහෙනම් ලොකු එකෙන් කුඩා එක අඩු කරලා මොකද්ද ලොකු එක ඉස්සරහා තියෙන ලකුණ දානවා. ලොකු එක අපි සංඛ්‍යාත්මකව ගත්තාම ඒ කියන්නේ ධන ඍණ නොසලකා ලොකු එක 6 අඩු කිරීම 5. 6න් 5ක් අඩු කරාම උත්තරේ එකක් වෙනවා. ලොකු එක කියන්නේ අර සංඛ්‍යා වශයෙන් නිකිල නොසලකා සංඛ්‍යා වශයෙන් බලන ලොකු එක 6 ඒක ඉස්සරහා තිබ්බ ලකුණ ඍණ. එහෙනම් මෙයාට ඍණ වෙනවා. ඍණ කියලා එනවා. එහෙනම් මෙතෙන්ට එන්නේ ඍණ 1. ඊට පස්සේ අපි යනවා ඊළඟ තැනට. මොකක්ද ඊළඟ එක? අපි ඒ විදිහටම x සමානයි කීයද? ඍණ 2යි කියන එක. ඍණ 2යි කියන එක. ඍණ 2යි කියන්නේ මොකද්ද? ආදේශ කරනවා. ආදේශ කරාම y සමානයි 2x ධන 5 කියන සමීකරණයට අපි ආදේශ කරනවා මේ විදිහට. y සමානයි 2 වරක් x කියන්නේ කීයද? x ගේ වටිනාකම ඍණ 2යි. ඍණ 2 වරක් ධන 5. ඍණ 2 ධන 5. දැන් උත්තරයක් එනවා ගුණ කරාම ඍණ 4 එකතු කිරීම ධන 5යි. එතනදීත් අපි ලොකු එක වශයෙන් සලකන්නේ කවුද? 5. 5න් 4ක් අඩු කරාම 1යි. උත්තරේ ධන 1යි. එහෙනම් එතන උත්තරේ ධන 1යි. අපි ඊළඟ එකටත් යමු. මොකක්ද ඊළඟට තියෙන්නේ? 2යි ඍණ 1. x සමානයි ඍණ 1යි. දැන් මොකද්ද කරන්නේ? අපි ආදේශ කරනවා y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. ඒක එහෙම නෙමෙයි අපි ලියාගන්නේ සමීකරණ ලියන්නේ. සමීකරණය මොකක්ද දෙන්නේ? 2x ධන 5යි. 2x ධන 5යි නිසා අපිට පුළුවන් කීයක් ආදේශ කරන්න? ඍණ 1 ආදේශ කරන්න. ඍණ 1 ආදේශ කරනකොට 2 වැඩි කිරීම ඍණ 1යි. ධන 5යි. උත්තරේ එනවා ඍණ 2 ධන 5. උත්තරේ අපිට හම්බ වෙනවා ධන 3යි කියලා. මම දැන් පොඩ්ඩක් ඉක්මනින් හදන්න යනවා. ධන 3යි. බිංදුවත් ආදේශ කරමු. x සමානයි බිංදුවයි. x සමානයි බිංදුවයි කියලා ආදේශ කරාම අපිට එනවා y සමානයි 2x ධන 5. y කියන්නේ එතකොට කීයද? 2 වැඩි කිරීම බිංදුව වරක් ධන 5යි. බිංදුව ඕනෑම සංඛ්‍යාවකින් වැඩි කරාම එන උත්තරේ බිංදුවයි. බිංදුවට 5ක් එකතු කරාම උත්තරේ ධන 5යි. එහෙනම් මෙතෙන්ට එන්නේ ධන 5. ඊට පස්සේ එතනින් එහා ටික තව එකක් හදලා මම නවත්තන්නම්. ඒ විදිහට ඔයාලා හදාගන්න. හදාගෙන මම ඊළඟ ටික කියලා දෙන්නම්. අපි එකටත් ආදේශ කරමු. y සමානයි මොකද්ද? x 2x ධන 5. ආදේශ කරන්න තියෙන්නේ 1. x සමානයි 1. ආදේශ කරාම y සමානයි 2 වැඩි කිරීම ධන 1 වරක් ධන 5. උත්තරේ එනවා 2 ධන 5යි කියලා. ඒ කියන්නේ උත්තරේ 7යි කියලා එනවා. එහෙනම් මෙතෙන්ට 7යි. ඒ විදිහටම හදමු. අනිත් එකත් තව 2යින් තියෙන හදලා ඉවර කරමු. x සමානයි 2. 2 ආදේශ කරොත් මොකද්ද වෙන්නේ?
y සමානයි 2x ධන 5 කියලා අපිට සමීකරණේ තියෙනවා. 2 වැඩි කිරීම x කියන්නේ x අපි ආදේශ කරන්නේ 2 එකතු කිරීම 5යි. උත්තරය අපිට එනවා 4 ධන 5යි කියලා. ඒ කියන්නේ 9යි කියලා අපිට හම්බ වෙනවා. තව එකක් තියෙනවා. අපි මේ පැත්තේ කෙරවලකින් ගහලා දාමු එකක්. පිළිවෙල නැති වුණත් y සමානයි 2x ධන 5 අපි ආදේශ කරන්නේ එතනදී 3 x සමානයි 3. දැන් මොකද්ද වෙන්නේ? y සමානයි 2යි x වෙනුවට 3ක් ආදේශ වෙනවා. එකතු කිරීම 5ක් වෙනවා. උත්තරේ එනවා කීයද? 2 3 6යි ධන 5යි කියන්නේ 11යි. එහෙනම් මෙයාට 9ක් එනවා, මෙයාට 11ක් එනවා. අපිට දැන් x ට ඛණ්ඩාංක විදිහට මෙයා ලියාගෙන ගියොත් අපි පිළිවෙලකට ඛණ්ඩාංක ටික ලියන් යම්. එතකොට අපිට වැඩේ ලේසි. කොහොමද ලියා ගන්න වෙන්නේ? පළවෙනි එක ඍණ 3 ඍණ 1 දෙවෙනි එක ඍණ 2 මොකක්ද දෙන්නේ? ධන 1. තුන්වෙනි එකේ ඍණ 1 ධන 3. හතරවෙනි එක බිංදුවේ 5. බිංදුවේ 5. 6 1 7 7 2 9 8 3 11 3 11. මෙන්න මේ විදිහට අපිට ඛණ්ඩාංක ටික හම්බ වෙනවා. ඔය ඛණ්ඩාංක ටික අරගෙන අපිට තියෙන්නේ ඊළඟ අධීරයේදී මේක ප්‍රස්ථාරගත කරන්න. ප්‍රස්ථාරගත කරන්න නම් ඔයා දන්නවා දැන්ට කියලා දීලා තියෙනවා. මොකද්ද? ඔයාගේ ලකුණු කරගන්න ඕනේ කාට්සිය යano තලයක්. නැත්තම් ඛණ්ඩාංක තලයක් ඇඳ ගන්න ඕනේ. ඛණ්ඩාංක තලයක් ඇඳ ගැනීමේදී කරන්න තියෙනවා මොකද්ද? සැලකිල්ලට ගන්න තියෙනවා කරුණු කීපයක්. මොනවාද ඔයාලට සැලකිල්ලට ගන්න තියෙන්නේ? ඔයා y අක්ෂයේ සැලකිල්ලට ගත්තාම y අක්ෂයේ තියෙන පරාසය පොඩ්ඩක් බලන්න. කොහොමද පරාසය එන්නේ? y අක්ෂයේ විහිදෙනවා ඍණ 1 ඉඳන් කොතෙන්ට යනකල්ද? 11ට එනකල්. මෙන්න මේ පරාසයම ආවරණය වෙන්න එහෙනම් y අක්ෂය වලට පටන් ගන්න වෙනවා. ටිකක් දිගින් වැඩිව. මේ පැත්තේ කීයෙන්ද පටන් ගන්න වෙන්නේ? 11ට යනකල් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. පල්ලෙහා පැත්තේ 1යි අවශ්‍ය වෙන්නේ අපිට කීයද? ඍණ 1යි. අපි සාමාන්‍ය ඍණ 2ක් විතර දාගමු. ඍණ 2යි බිංදුවයි. එතකොට මේ විදිහට තමයි y අක්ෂය බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට බෙදා ගන්න වෙන්නේ ඍණ 1 1 2 3 4 5 6 7 8 9 10 11. ඔය වගේ දිගක් අපිට ගන්න වෙනවා. ඊට පස්සේ අපි y අක්ෂයේ හරි x අක්ෂයේ සැලකිල්ලට ගත්තොත් ඔයාලට පේනවා ඇති x පටන් ගන්න තියෙන්නේ ඍණ 3 ඉඳන් කීයට එනකල්ද? ඍණ 3 ඉඳන් ධන 3ට එනකල්. එහෙනම් මෙයාගේ බිංදුවේ ඉඳන් දෙපැත්තටම 3යි 3යි කියලා තියෙන. ඒ කියන්නේ ඔයාගේ පොතේ තියෙන ඉඩ අනුව 1යි 2යි 3යි කියලා නම් කරගෙන මේක x කියලා දාගන්න. මේක y කියලා දාගන්න. මේ පැත්තට ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි කියලා නම් කරගන්න. ඔය විදිහට අපිට ඛණ්ඩාංක ටික ලකුණු කරගන්න පුළුවන්. දැන් ඛණ්ඩාංක අපි තෝරාගත්ත කාට්සියානු තලයේ ලකුණු කරගන්න පුළුවන්. ඛණ්ඩාංක ටික කාට්සියානු තලයේ නිවැරදිව ලකුණු කරගන්න. පළවෙනි මේක ඍණ කීයද? ඍණ 3 ධන ඍණ 1. ඒ කියන්නේ කොතෙන්ද දෙන්න ඕන පුතේ? මෙන්න මෙතෙන්ට එන්න ඕන. ඍණ 3 ධන 1. මෙතෙන්ට එන්න ඕන. ඊළඟ එක ඍණ 2 ධන 1. ඍණ 2 ධන 1. එහෙනම් මෙතෙන්ට එන්න ඕන. කොතෙන්ටද? මෙන්න මෙතෙන්ට එන්න ඕන. හරිනේ. ඔයාලා හරියට ලකුණු කරගන්න. ඊළඟ එක ඍණ 1 ධන 3. මෙන්න මෙතෙන්ට එන්න ඕන. ඊළඟ එක බිංදුවේ ධන 5. බිංදුවේ ධන 5. එහෙනම් මෙතෙන්ට එන්න. අන්න අපේ ඉලක්කය හරියටම ඇවිල්ලා තියෙනවා. කොතනද? අපි සමීකරණේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය. මේකේ අනුක්‍රමණය ඇවිල්ලා තිබ්බේ අපිට මට මතක විදිහට අනුක්‍රමණය කොච්චරද? 2 2යි x ධන
5යි කියන එක මේ 5 කියන එක C ලක්ෂයට සමානයි. ඊට පස්සේ ඊළඟ එක 1 7 මෙතෙන්ට එන්න ඕන. ඊළඟ එක 2 9 නේ 9යි 2යි. 2 කියන්නේ ඇත්තටම x අක්ෂය 2 9. ඊළඟට 3 11 3 11 11යි 3යි කියන්නේ මෙතනින් එන්නේ. ඔයාලගේ එක ලස්සනට හරියට පරිමාණ වලට අරන් තියෙනවා නම් ওই විදිහට ප්‍රස්ථාරය එන්න ඕන. දැන් ඔයාලා කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ලක්ෂ ටික යා කරාම සරල රේඛාවක් එයි. මේ ලක්ෂ ටික යා කරාම සරල රේඛාවක් එයි. හැබැයි සර්ට සිද්ධ වෙන්නේ ලක්ෂ වලට හරියන විදිහට ඉර අඳින්න. හරි නේද? පොඩි මිස්ටේක් එකක් ආවා. මෙන්න මේක තමයි ප්‍රස්ථාරය වෙන්නේ. හරිනේ. ඒ කියන්නේ දැන් ඔයාලා මේ පියවරේදී ඛණ්ඩාංග ටික ලකුණු කරන මෙලෝදයක් නොදැන හරි ඛණ්ඩාංග ලකුණු කරන තැන ඉඳලා සරල රේඛීය ප්‍රස්ථාරයක් y = mx ධන c එකයි mx එකයි ප්‍රස්ථාරය හඳුනා ගැනීමයි දන්නවා. ඔයාලට මේ අනුව පුළුවන් අර පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රස්ථාර වලින් එන ප්‍රශ්නෙට උත්තරයක් ලියා ගන්න. හරි. අපි ඊළඟ පියවරේදී ඊළඟ එකෙන් හම්බ වෙමු.